රත්පාරම ඈ මේක කරන්න බෑ. මොකද කරන්නේ? දැන් ඔයාට මෙතන සින්දුවක් කියන දුන්නම මෙතන මේ සංගීත භාණ්ඩ තියෙනවනේ. ඔයා මොකද කටින් මේ ඩිස්පිටිටින් ගන්න? වදින මහත්තයෝ ගමේ කියනවා වගේ එහෙම කරන්න බෑ. වදින එකට මොකද සින්දුවක් කියන්න දුන්නම මේක ලස්සනට කියන්න ඕනේ. කාට දිදිදි වදිනවනේ අපිට වෙන හෙට ගහනවා ගහන්න. ඊළඟ ඩිස්පිටිටින් එක මොකක්ද? ඊළඟට මොකක් හරි කර පිට කලින් කියනවා ඇත්තටම හරි හඳුරක් කියන්නේ ඉස්කෝලේ ගිහින් දැන් ඉස්කෝලේ අවුරුද්ද නැද දැන කාලයක් එනවනේ තාමත් මුල ගහන්නේ කියන්නේ අත්තලාමේ එන ගහන්නේ බෑ ඉතින් හරි හඳුරක් කියන්නේ අපි ඉතින් ඉස්කෝලේ ගිහින් මම කොහොමද කියලා අපි දන්නේ නැහැ උන් අපිට එළියක් ඇහුවත් උන් දන්නේ අපි මැරුණ මක්ක වෙලා ඉන්නේ ඒ තරමට අපේ මේ පාසල් ජීවිතේ ගැන කතා කරලා වැඩක් නැහැ ඒ වැඩක් නැහැ ඔබ තමුන් අත්තලාමේ මේක අත්තලාම ඉස්කෝලේ ගියාද? ඔය ඉතින් මම ඉවත්තකට ඉස්කෝලේ ගිහින් නැදේ කියලා මට එහෙම හිතුණා නිකන්. ගමන්නේ මාත්‍යෝම ගොඩක් ඉන්න එකක් ඉන්නවා. ඒ වගේ නෑ රාජ මාත්‍ය අපි තමයි ළඟ අඩි මේක. අපේ ගාන තාල් දවස් ආතෙන් දී. හයියෙන් අල්ල ගන්න. මොකක්ද? වැටෙනවනේ පහත් වෙන. මොකක්ද කරන්නේ? පහත් වුණාට පස්සේ මට මොකක්ද කරන්නේ? කරන්න දෙයක් නැහැ. දැන් ඔබ පහත් වුණාම විතර මේ වැටෙන්නේ නැහැ මිනිස්සුත් එක්ක. කතා කරනවා. නෑ ආපුලා ඉඳන් හයියෙන් මෙතන කතා කරන්නේ. ඉතින් අර සත්‍යදී අපේ ගණිත මහත්තයා මට ආරාධනා කළා ඊට පස්සේ මේ දයන් මහත්තයා තමයි ටෙලිෆෝන් කෝල් එක දුන්නේ. අපි ඉදායි දැන් අදින්න අපි ආදරය කරන කට්ටිය එක්ක රාජ මහත්තයා ඇතුළේ මේ කට්ටිය ඒගොල්ලොත් එක්ක හිඳුවක් කියලා ලැබෙන එක තරම් සතුටක් මහත්තයෝ දීවිදේ නෑ. ඒකින්ද මේ සංගීත කණ්ඩායමේ ගානට මහත්තයෝ ගහන්න යන ගහන්න අප්පඩිය නොගැහුවා කියලා අපි තරහින් ඉන්නේ නෑ. ඉතින් තව සංගීත කණ්ඩායමක් දිනවා දබජෙනි. ඒකට කාණ්ඩේ හිඳින මම කොම්බල්ට ඕන ඵලයක් මම බස් එකේ හරිනවා මේ ගොල්ලෝගේ මම හිඳි තියන්න ඕනේ කියලා මම උඹේ ගේමින් එකේ තියෙන්නේ ඌ මට දාන්නේ ඒකට තමයි අපි බස් එකේ හරි ගිහිල්ලා හිඳි කියන්නේ කොහොම හරි වැඩේ නැගලා යන විදිහට අල්ලගත්ත කොහොම හරි